තුන්වෙනි එකකේට. තුනේ මට හිතෙනවා නිකන් ඔය අපි කතා කරපු මේ කවුද මෙයාලානේ ඇනිමාලියා වල ලක්ෂණ පොදු ලක්ෂණ ටික ඇනිමාලියා ලක්ෂණ ටික වගේ එන්න පුළුවන්. ප්‍රොටිස්ටා ෆුල් බලන්න. ප්‍රොටිස්ටා ෆුල්ම බලන්න ප්‍රොටිස්ටා කරගෙන පුළුවන්. ප්‍රොටිස්ටා නිකන් දෙන්නේ මෙහෙම දෙන්න පුළුවන්. මොකක්ද දන්නවද ප්‍රොටිස්ටා වල? ප්‍රොටිස්ටා වල සාමාන්‍ය ලක්ෂණ ටික එන්න පුළුවන්. ප්‍රොටිස්ටා වල ප්‍රභා සංශ්ලේෂක ජීවීන් ගැන ලියන්න පුළුවන් විවිධත්වය. ඒ ප්‍රභා සංශ්ලේෂක ටික ඒට. තුනේ මට හිතෙනවා නිකන් ඔය අපි කතා කරපු මේ කවුද මෙයාලානේ ඇනිමාලියා වල ලක්ෂණ පොදු ලක්ෂණ ටික ඇනිමාලියා ලක්ෂණ ටික වගේ එන්න පුළුවන්. ප්‍රොටිස්ටා ෆුල් බලන්න. ප්‍රොටිස්ටා ෆුල්ම බලන්න ප්‍රොටිස්ටා කරගෙන පුළුවන්. ප්‍රොටිස්ටා නිකන් දෙන්නේ මෙහෙම දෙන්න පුළුවන්. මොකක්ද දන්නවද ප්‍රොටිස්ටා වල? ප්‍රොටිස්ටා වල සාමාන්‍ය ලක්ෂණ ටික එන්න පුළුවන්. ප්‍රොටිස්ටා වල ප්‍රභා සංශ්ලේෂක ජීවීන් ගැන ලියන්න පුළුවන් විවිධත්වය. ඒ ප්‍රභා සංශ්ලේෂක කියදී අමතක කරන්න එපා. ඒ උගුණක් ලියන්න ඕනේ මිශ්‍ර පෝෂීනියා. ඒකසෛලික ප්‍රොටිස්ටා එකේ ඉන්න ඒකසෛලිකයෝ ගැන ලියන්න පුළුවන්. එහෙනම් ප්‍රොටිස්ටා එකේ ඉන්න හොඳ මේ බහුසෛලිකයෝ. ඉතින් කවුද ලියන්න? උල්ලා, චෙලීඩියම්, සාගසම්. හරි? ඩයටම් ලියන්නේ නැහැ. ඩයටම් ඒකසෛලිකයි. ඒක අල්ල ගන්න ඕනේ ඈ. දැන් ප්‍රොටිස්ටා කියන මාතෘකාව තමයි මේකේ මාතෘකාව වෙන එක අපිට කියන්න පුළුවන්. තේරෙනවනේ ඒක. කියන මාතෘකාව මම කියන බහුසෛලික. එහෙම එන්න බෑ. මෙන්නට මේකේ එන්න පුළුවන් ආකාර ටිකක් තියෙනවනේ. ඒ ආකාර ටික බලන්න. ප්‍රොටිස්ටා. ඊට පස්සේ එන්න පුළුවන් ඇනලීඩයි ආත්‍රපෝඩයි බලමු. ඇනලීඩා ආත්‍රපෝඩා ටික හොඳට බලන්න. එකයි නෝඩ මේකත් ටිකක් කරගෙන්න පුළුවන්. ඊට පස්සේ කෝඩේටාවුන්ගේ අනන්‍ය ලක්ෂණ කෝඩේටා ලක්ෂණ ටික බලන්න. ඔන්න තුන්වෙනි පාඩමේ ටික. ප්‍රොටිස්ටාන් එයි කියලාම හිතෙනවා. දිලීරාව දිලීර ළඟ